වහන්සේලාට දානය පිළිගැන්වීම ඉහළම කුසල කර්මයක් ලෙස බුදුන් වහන්සේ දේශනා කර ඇත. එසේම උන්වහන්සේ සිව්දිගින් වඩින මහා සංඝරත්නය වූ ආරාමයක් පූජා කිරීම ඊටත් වඩා කුසල කර්මයක් ලෙස දේශනා කර ඇත. එමගින් ආරාම කුටි පූජා කිරීමේ ආනිසංස කෙතරම්ද කියා උන්වහන්සේ වදාළසේක. මිලිඳු රජුන් නාගසේන රහතන් වහන්සේගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඇයි මේ කුටි පූජාව ආරාම පූජාව මෙතරම් වැදගත් වන්නේ කියා. උන්වහන්සේ දේශනා කර සිටින්නේ දෙලොව යහපත පිණිස නිවන් අවබෝධය පිණිස මහත් බල මහානිසංස මෙවැනි අත්දැක බව. ඒ අනුව ආරාම පූජාව මහත් බල ආනුභාව සම්පන්න බව පහසුවෙන් කෙනෙකුට සිදු කළ නොහැකක් බව උන්වහන්සේ දේශනා කර ඇත. මෙම පින් කටයුත්ත වෙන සිය ඉඩම විරාග ධර්ම සෙනසුනට පූජා කරමින් මෙම ආරාම කුටි සකස් කිරීමට ප්‍රධාන අනුශාසකත්වය ලබා දුන් අපගේ මීගස්තැන්නේ සුගත ධම්ම ස්වාමීන් වහන්සේ සිහිපත් කරමින් මහත් බැති සිටින් මේ සඳහා මූලිකත්වයේ අනුග්‍රහකත්වයේ ලබා දෙමින් මෙම මහත්ඵල මහානිසංස ලබා දෙන කුසල කර්මයට අපද දායක කරගනිමින් සුන්දර වන අසිරියෙන් සපිරි මීගස්තැන්න ප්‍රදේශයේ කුටි පූජාව සිදු කළ අප මිත්‍ර සුජීව විදාන පත්‍රණ මහතාට මෙවැනි පින්කම් සිදු කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා බැති සිතින් ප්‍රාර්ථනා කරමු.